කසුන් ගායනා කළේ මගේ දයාබර මිත්‍රයාගේ ගීතයක් කීර්ති පැසුකල්ගේ. ඔහුගේ බොහොම ගැඹුරු ලයාන්විත ආදරණීය කටහඬින් ගායනා කරපු ඒ ගීතය කසුන්ගේ ගායනයේ කිසිම වරදක් නැහැ. ඒ විදිහටම ගායනා වුණා. එකයි අර කීර්තිගේ කටහඬ වගේ ගැඹුරු කටහඬ චූට්ටක් මදි වගේ මට දැනුණා. ඒ ඇරෙන්න ඔබ ඊටාම මිහිරිව ගායනා කරා. අනිවාර්යෙන් ඔබට ඉදිරියට යන්න පුළුවන්. Thank you, sir. Thank you. මට හිතුනේ මගේ ගීතයක් ගායනා කරපු නිසා කියනව නෙවෙයි මේ මට හිතුනේ කසුන් මේ තරඟයකට ගායනා කළා නොවේයි මේ සත්‍ය ජීවිතයේ ප්‍රේම කතාවක් තමාගේ ආදරවන්තීට තමාගේ හදවතේ තියෙන කැක්කුම ගැන කරපු ප්‍රකාශයක්. ඔව් පපුවට ගහම අර මේ හදවතට අපිටත් පොඩ්ඩක් ඒ වෙලාවේ පොඩ්ඩක් හදවත නිකන් ගැස්සුණා. ගැස්සිලා ගියා. ඉතින් හැඟීම්බරව ගායනා කළා, හැඟීම්බරව ඉදිරිපත් කරා. ගීතයක තිබිය යුතු පදමාලාවත් සමග ඒ ගීතයට තිබිය යුතු ඒ හරය අපි ඉරියව් වලින් යම්කිසි ආකාරයකින් නිරූපණය කරන්න පුළුවන් නම් ඒකත් එක්තරා විදියක විශේෂත්වයක් සහ හැකියාවක්. මම ජය ප්‍රාර්ථනා කරනවා කසුන්ට ඉදිරියට යන්නට ලැබේවා කියලා හෙට රාත්‍රියේදී. Thank you, sir. Thank you. කසුන් දැන් කසුන් ඔය ගීතේ අයිතිකරු ඉන්නවනේ අපේ ඉස්සරහා. ඔව් මිලේ. දැන් ඒ ඔහු දිහා බලාගෙන ඔබ ගීතේ ගායනා කරනකොට පුංචි චකිතයක් ඇති වුනේ නැද්ද? චකිතයක් ඇති වුණා. නමුත් කීර්තිස අපි හැමදාම දකිනවා මෙතන. ඉතින් අපිත් එක බොහොම සුවදයි. ඉතින් තරම් චකිතයක් දැනුනෙත් නැහැ. ඒතර කසුන් මේ ෂර්ට් එකේ මේක තියෙන්න ඕනේ ඉස්සරහා. මේ බලන්න ලස්සන. කසුන් හැමතිස්සෙම මේ ආදර සංගීතත් එක්ක තමයි ජීවත් වෙන්නේ. වෙන ඉස්සලා සමරක්ලාට මල් අරන් එනවා රෝස මල්. ඇයි මොකද්ද මේ වෙනස? මම දැක්කා ඉස්සලා ඉන්න යුවතෙන් දෙදෙනෙක් ඔබට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. කවුද දන්න කට්ටියද? ඔව් මගේ අක්කලා වගේ. අක්කනේ. අක්කා. බොහොම හොඳයි. කසුන් බය වෙනවා වගේ ප්‍රශ්න අහනකොට. කසුන් හොඳයි දැන් අපිට කියන කසුන් දැන් ඉදිරි වටේට තේරීපත් වුණොත් ඔබ මොන වගේ වෙනසක්ද මේ වේදිකාවේ කරන්නේ? ඇත්තටම මිලයි ඉදිරි වටේට තේරුණොත් මම ලොකු තරගයක් දෙනවා. ලොකු තරගයක් දෙනවා. මේ අක්කලා ටික ඉන්නේ නේද අරනේ සායක දක්වන්න? ඔව් එයාලා හැමදාමත් මාත් එක්ක ඉන්නවා. හොඳයි. නිල්මිනි තනකොන් මහත්මිය මොකද හිතන්නේ ඔහුගේ ගායනය ගැන? ලොකු තරගයක් දෙනවා කිව්වා. බය නැතු ඒ තරගෙට මුණ දෙන්න පුළුවන් ඇත්තටම. කීර්ති අයගේ ලස්සන දැන් මං හිතන කාලේ වෙලාව නැහැ මං හරි කැමති චූටි කෑල්ලක් කීර්ති අයගේ කටහඬින් අහන්න පුළුවන් නේද? අපි සූදානම් අහන්න පුළුවන්. නිල්මිනි ඇත්තටම මගේ මේ අද උගුර හොඳටම බැරැන්ඩ් වෙච්ච දවසක තමයි ඉල්ල චූටි කෑල්ලක් කියන්න පුළුවන්. නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියන එක දන්නේ නැහැ. සංගීත කණ්ඩායම අපේ නෑ ගිටාර එක. ගිටාර එක. රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනෙන්නේ මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකුණුවේ අද ඉන්නේ මිහිර සොයාගිය මගේ ජීවය දැන් කඳුලැලිහා ලතවන්නේ සමාවයන් සුඳුරියේ තවමත්මා අතමයි වරද තියන්නේ. ඇත්තටම අමිල මං හිතන්නේ ගීතය විරහව ආදරය හැමදේම කියන හැමෝගෙම ජීවිතවලට සම්බන්ධ ගීතයක් මේක. මං හිතන්නේ කසුන් මල්ලිය ලස්සනට ගායනා කරා. මට දකින්න තියෙන එකම දෙයක් කියන්න ඕන මම නිලියක් හැටියට අපි හැම වෙලේම රඟපානකොට අපේ දෙබස්සල උච්චාරණය ගැන අපි යම්කිසිම සැලකිලිමත් වෙනවා.
ඒ දේ තිබ්බා. හොඳට උච්චාරණය කරා වචන මම ඒකට ගොඩාක් සන්තෝෂ වෙනවා පැහැදිලි. ඒ වගේම රංගනය විශේෂයෙන්ම මේ ගීතයට හරියන විදිහේ රංගනයක් දුන්න ගීතයක වගේ පපුවල ගාගෙන හොඳට රංගපෑවා. ඇත්තටම මං කියන්නේ සුබ පතනවා ඉදිරි අනාගතේ ජය වෙන්නම කියලා. Thank you. ඒ වගේම පාද සිල්වා මහත්මයා අපටත් අනිවාර්යයෙන්ම යමක් කියන්න ඇති. කසුන් ඔබ අපව ඉතාමත්ම සතුටටපත් කළා. මොකද ඔබ ඒ ගායනා කළ ගීතය මං හිතන්නේ එහි හිමිකරුවා අපේ සදාදරණීය ගායක කීර්ති පැස්කුවල් අපි අතර සිටිද්දී තමයි ඔබ ඒ ගීතය ගායනා කළේ. මං හිතන්නේ අපි හැමෝම ආඩම්බර වෙනවා වගේ ඊටත් වඩා ඔහු ඔබගේ හැකියාව ගැන ආඩම්බර වෙයි. ඒ වගේම ප්‍රේක්ෂකයෝ මං හිතන්නේ ඔබට හිමිතැන නියම කරાવી හෙට දවසේ අපි මුණ ගැවමු අවසාන වටේදී නේ. ජය වේවා. Thank you, sir. එහෙනම් කසුන් ඊළඟ වතාවේ තේරීපත් වුණොත් හෙට දවසේදී මාබඩ සුපතනවා මේ විරහ ගීත වලින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආදර පර ගීතයක් තෝරාගෙන ප්‍රේක්ෂකින්ගේ ආදර දිනා ගන්න හැකියාව ලැබෙන්න කියලා මාබඩ සුපතනවා. Thank you, මිලයි. ඊට කලින් ඔබ කියන්න ඕනේ ඔබ හෙට දවසේ ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා. මෙවර මගේ අංකය අංක 7. ඉතින් මාව යලිත් මේ වේදිකාවේ දැක ගන්න කැමති නම් DDS සිස්තනක් අංක 7 යොදලා 99.2කට හැකියතාක් ප්‍රමාණයක් SMS මගින් මාව ඉදිරියට යවන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අසුන් දැන් ඔබ ගායනා කරපු ගීත නැවත වාරයක් මොබිටෙල් ජංගම දුරකථනයකින් ශ්‍රවණය කරන්නේ කොහොමද? මොබිටෙල් ජංගම දුරකථනයකින් ඒ 99.2කට වොයිස් කෝල් එකක් ගත්තොත් මගේ ගීතය නැවතත් රස විඳින්න පුළුවන්. ඒ වගේම නරඹන්න අවශ්‍ය නම් ඒ ගීතය බින්දුව ප්‍රෙස් කරොත් නරඹන්න අවශ්‍ය නම් ඒ වගේමයි 99.2කට වීඩියෝ කෝල් එකක් ගන්නවා. බින්දුව ප්‍රෙස් කරලා කරන්නේ ඔබට මනාපය ලබා දෙන එක විතරයි. අනිවාර්යෙන්ම අපි දන්නවා රටේ ජනතාව ඔබ හෙට දවසේදී මේ තරගෙන් ඉදිරියට ගෙන යයි කියන විශ්වාසයත් එක්ක ඔබට සමුදෙනවා. Thank you, මිලයි.